පිළිගන්නවා ඔයා මේක ඉන්නේ SLSL YouTube channel එකත් එක්ක අද මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ෆෝන් එක දැන් ගෙදර ඉන්න කට්ටිය යූස් කරනවා නම් ඔයාලකට කැමති නැත්නම් ඔයාට ඒක වළක්ව ගන්න කරන්න පුළුවන් විදියක්. වැඩි කතාවක් නැහැ ගොල්ලෝ. අපි යම් වීඩියෝ එකට. ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකේ Play Store app එකට යන්න ඕනේ. Play Store app එකට ගිහලා මෙන්න මේ app lock කියන app එක ඔයාගේ ෆෝන් එකේ download කරගන්න ඕනේ. මම දැනටම download කරලා තියෙන හින්දා open දෙන්න කියලා. ෆස්ට් ටයිම් ඕපන් කරනවා මෙන්න මේ වගේ එකක් එනවා. ඔයාලා මෙතනින් කැමති පැටර්න් එකක් දාගන්න. මම මේ පැටර්න් එක දාගන්නවා. තව එක සැරයක් දාගන්න ඕනේ පැටර්න් එකේ එකම. ඊට පස්සේ setup successful කියලා මෙන්න මේ වගේ අපෙන් permission ඉල්ලනවා. අන්න ඒ permission එක දෙන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලට දැන් තෝරන්න ඕනේ app එක. මම උදාහරණයකට Chrome එක දෙන්නම්කෝ. එතකොට ඔයාලගෙන් ඉල්ලනවා permission දෙකක්. ඒ permission දෙකම දෙන්න ඕනේ. දැන් දීලා පළවෙනි permission එක දෙන්න ඕනේ. ඊපස්සේ මෙතන දෙවෙනි permission එකක් දෙන්න ඕනේ. මෙතන දැන් ඔයාලගේ app එකටම ඔයාලා දාගන්න. ඊට පස්සේ දැන් ඔයාගේ කවුරු හරි Wi-Fi Bluetooth on කරනවට කැමති නැත්නම් ඒවටත් දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාගේ සාමාන්‍ය app වලට දාගන්න පුළුවන්. ඒ කියන්නේ BBM calculator, calendar camera ඔය සේකම දාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි යාළුවනේ. දැන් ඔයා හිතන්නකෝ ඔයාලා දැන් lock එකක් දාගත්ත app එකක් උදාහරණයකට ඔය lock එකක් දාගත්ත app එකක් මම මෙන්න මේ pattern එක දෙනවා. තුට යනවා. දැන් ඔයා හිතන්නකෝ දැන් ඒ app එක කවුරු හරි delete කරන්න යනවා කියලා. delete කරන්න බෑ යාළුවනේ. මම පෙන්නන්නම් ඔයාලා delete කරන්න බෑ. මෙන්න මේ වගේ YouTube එක delete කරොත් delete කරන්නත් ඒ pattern එකම ඉල්ලනවා. ඒ හින්දා යාළුවනේ මේක සුපිරිම app එකක්. ඔයාලා use කරලා බලන්න. ඉතින් යාළුවනේ කොහොමද වීඩියෝ එක? අනිවාර්යෙන් වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න. ඔයා අපේ YouTube channel එකට කැමති නම් පහළ තියෙන subscribe button එක all දාගෙන යන්න. එහෙනම් ඔයාලට සුබ දවසක් යාළුවනේ.